පුංචි දරුවාගේ ජීවිතය වෙනුවෙන් උදව් ඉල්ලූ මනේෂ්ට පැය 24ක් යන්නත් කලින්ම සිදු වූ හිතා ගන්න බැරි සිදුවීම මෙන්න. ජනප්‍රිය ගායන ශිල්පී මනේෂ් සංජය කුඩා දරුවෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා එම මව සහ දරුවා සමග වීඩියෝවක් නිකුත් කරමින් කෝටි 1.5ක මුදලක් අවශ්‍ය බවට ජනතාව වෙත දන්වා සිටියා. එම අවස්ථාවේදී එම දරුවාගේ ඇස් තනි කහ පැහැයට හැරි වේදනාවෙන් හඬා වැටෙන අයුරු ඉතා සංවේදී සිදුවීමක් වී තිබුණා. වීඩියෝව පළ කර දවස් 1.5ක් ඇතුළත ලංකාවේ සහ විදේශ රටවල ජීවත් වන ලාංකීය හදවත් ඇති මිනිසුන් එම සම්පූර්ණ මුදලම පරිත්‍යාග කොට තිබීම ඉතා පුදුමාකාර සිදුවීමක් බවටයි මේ වන විට පත්ව තිබෙන්නේ. මේ පිළිබඳව මනේෂ් සංජය පවසන්නේ මෙවන් කතාවක්. පුංචි පුතාට අවශ්‍ය සියලු මුදල් එක රැයෙන් ලැබී හමාරයි. තවත් මුදල් යොදවන්න එපා. ආදරණීය කාරුණික හදවත් ඇති ඔයාලා හැමෝටම රුපියලක් හරි යොදවපු ඔයාලා හැමෝටම ෂෙයා කරපු ඔයාලා හැමෝටම ගොඩක් පිං. අවසාන වශයෙන් කියන්න කැමති අවුරුද්දක් නොනිදපු අම්මකගේ තාත්තකගේ ඇස්වලට සතුටු කඳුළු එන්න ඇත්තේ අද. එයාලා පුළුවන් ඉක්මනට පුංචි පුතා අරන් ඉන්දියාවට ගිහිල්ලෙයි. ඉක්මනට සැත්කම කරලා පුංචි පුතා හිනාවෙන්ම අරගෙන එයි. එයා අපහසුයෙන් නැතුව ආදරෙන් hina වෙන දවස අත ළඟයි. ඉතින් ඔයාලා හැමෝටම අනේක වාරයක් පින්. මෙතෙක් අවුරුදු ගාණක් අපි පුළුවන් විදිහට ජීවිත විශාල ප්‍රමාණයකට හුස්ම දුන්නා. ඒ පින මෙතකයි කියා නිම කරන්න බෑ. මා එක්ක එකතු වෙලා ඒ දරුවන්ට හුස්ම දීපු ඔයාලට ආයෙමත් පින්. යනුවෙන් මනේෂ් සංජය පවසනවා.